කවදා හරි හිතලා තියෙනවද රසායනඥයෙක් කොහොමද ඇසට පේන්නේත් නැති පරමාණු බිලියන ගණනක් හරියටම ගණන් කරන්නේ කියලා? අන්න ඒ රහස තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ විග්‍රහයේදී අපි පියවරෙන් පියවර අදෘශ්‍යමාන පරමාණුවක ඉඳලා ලැබ් එකේදී පාවිච්චි කරන මවුලය කියන සංකල්පය දක්වාම යමු. හොඳයි. මෙන්න අපි මේක කතා කරන්න යන විදිහ අපි පටන් ගන්නේ පරමාණු මනින්න තියෙන අමාරුවෙන්. ඊට පස්සේ රසායනඥයින් ඒකට හොයාගත්ත විසඳුම දිගේ ගිහින් අවසානයේදී පරමාණු ගණන් කරන විස්මිත ක්‍රමයේ දක්වාම මේ සංකල්ප එකින් එක පැහැදිලි කරගමු. හරි, එහෙනම් පටන් ගමු පළවෙනි කොටසින්. මේ හැම දෙයකම මූලිකම ගැටලුව මොකක්ද? රසායනඥයින්ට මුහුණ දෙන්න උණු පළවෙනිම අභියෝගය. මෙන්න තීරණාත්මක ප්‍රශ්නය. හිතාගන්නවත් බැරි තරම් ඇසටවත් නොපෙනෙන තරම් පුංචි දෙයක් කොහොමද අපි කිරලා මනින්නේ? බලන්නකෝ මේ සංඛ්‍යාව දිහා. මේ තමයි විශ්වයේ තියෙන සැහැල්ලුම පරමාණුව. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය. මේ බිඳු ගොඩත් එක්ක ගණන් හදන එක ප්‍රායෝගිකව කරන්න පුරුවන් දෙයක්ද? කොහෙත්ම බෑ. ඇත්තටම මේ වගේ සංඛ්‍යා එක්ක වැඩ කරන එක හරිම කරදරකාරී. ඉතින් පැහැදිලි රසායනඥයන්ට මීට වඩා දක්ෂ පහසු ක්‍රමයක් හොයාගන්නම සිද්ධ වුණා. එන මොකද්ද මේකට විසඳුම? කිලින්ම කිරණම වෙනුවට එයාලා හරිම දක්ෂ උපක්‍රමයක් යෙදුවා. ඒ තමයි සංසන්දනය කිරීම. ඇත්ත ස්කන්ධය පැත්තකින් තියලා රසායනඥයින් හැදුවා සාපේක්ෂ පරිමාණයක්. හැමෝටම මනින්න පුළුවන් පොදු මිම්මක් වගේ. ඒකට යාලා විශ්වීය සම්මතයේ විදිහට කාබන් 12 පරමාණුව තෝරාගත්තා. මේ සූත්‍රයෙන් අපූර්වට පේනවා මේ ක්‍රමය කොච්චර දක්ෂද කියලා. හොඳට බලන්න ග්‍රෑම් කියන ඒකක උඩයි යටයි දෙකේම තියෙන නිසා එකිනෙකට කැපිලා යනවා. අන්තිමට ඉතුරු වෙන්නේ කිසිම ඒකකයක් නැති සංසන්දනාත්මක අගයක් විතරයි. ඒ කියන්නේ අනුපාතයක්. හරි. එතකොට තනි පරමාණු වල සාපේක්ෂ ස්කන්ධ හොයාගන්න විදිහ අපි දැක්කා. දැන් බලමු ඊළඟ පියවර. මේ ක්‍රමයම පාවිච්චි කරලා සම්පූර්ණ අණුවකට මේක යොදාගන්නේ කොහොමද කියලා. අණුවක සාපේක්ෂ ස්කන්ධය හොයාගන්න එක හරිම සරලයි. කරන්න තියෙන්නේ ඒකේ තියෙන හැම පරමාණුවකම සාපේක්ෂ ස්කන්ධ ටික එකට එකතු කරන එක විතරයි. බලන්නකො කොච්චර ලේසිද කියලා. මේ ඊළඟ කොටස තමයි වැදගත්ම තැන. මෙතනදී අපි මේ සාපේක්ෂ ස්කන්ධ කියන වියුක්ත ලෝකය රසායනාගාරයේදී පාවිච්චි කරන ග්‍රෑම් කියන සැබෑ ලෝකයට එක්ක සම්බන්ධ කරන්න යන්නේ. මෙන්න පුදුම හිතන සොයා ගැනීමක්. මේකෙන් පෙන්වනවා වගේ ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණයක් ගත්තම ඒ හැව එකකම අඩංගු පරමාණු ගණන නියතයක්. ඒ කියන්නේ එකම ප්‍රමාණයක්. මේ තමයි ඒ විස්මිත සංඛ්‍යාව. මේක තමයි පරමාණුක ලෝකයයි අපේ ඇසට පේන ලෝකයයි අතර තියෙන පාලම. හිතාගන්න බැරි තරම් විශාල. ඒත් හරිම වැදගත් සංඛ්‍යාවක්. විද්‍යාත්මකව මේ සංඛ්‍යාවට කියන්නේ ඇවගාඩ්‍රෝ නියතය කියලා. මේක රසායන විද්‍යාවේ තියෙන මූලිකම නියතයක්. මවුලයක් ගැන හිතන්න තියෙන හොඳම විදිහ තමයි රසායනඥයාගේ දුසිම විදිහට හිතන එක. දුසිමක් කිව්වම 12ක් නියෝජනය වෙනවා වගේ මවුලයක් කිව්වම අර ලොකු සංඛ්‍යාව නියෝජනය වෙනවා. ඒක නිශ්චිත ප්‍රමාණයක් නියෝජනය කරන වචනයක් විතරයි. හරි, දැන් අපි මේ බලවත් සංකල්පය ගැන දන්නවා. ඉතින් නිකම්ම දැනගෙන ඉඳලා මදි. බලමු කොහොමද මේක පාවිච්චි කරලා රසායනාගාරයේදී ඇත්තටම ගණනය කිරීම කරන්න කියලා. රසායන විද්‍යාවේ ගොඩක් ගණනය කිරීම වල යතුරු තමයි මේ සරල සූත්‍රය. අපිට ද්‍රව්‍යයක කිරාගත්ත ස්කන්ධය, ඒ කියන්නේ M අකුරෙන් දක්වන ස්කන්ධය සහ ඒකේ මෞලික ස්කන්ධය, ඒ කියන්නේ M අකුරෙන් දක්වන ස්කන්ධය දන්නවා නම් ඒ ද්‍රව්‍යයේ මෞල ගණනේ N හොයාගන්න පුළුවන්. මෙන්න බලන්න සරල උදාහරණයක්. අපි දන්නවා කාබන් වල මෞලික ස්කන්ධය 12යි. එතකොට කාබන් ග්‍රෑම් 24ක් ගත්තොත් 24 12න් බෙදුවම උත්තරේ මෞල 2යි. හරිම සරලයි නේද? ඉතින් අවසාන වශයෙන් මතක තියාගන්න ඕන වැදගත්ම දේ මේකයි. මවුලය කියන සංකල්පය නිසා අපිට පුළුවන් පරමාණු වගේ අදෘශ්‍යමාන දේවල් තරාදියකින් කිරලා ගණන් කරන්න. ඒක තමයි රසායන විද්‍යාවේ තියෙන ඇදහිය නොහැකි බලය.